හරි පියන් Power BI ඩිමෝ quiz එකට. ඒතකොට ඊට කලින් ඔයාලා මේ supplementary files ටික download කරගන්න දෙකක් තියෙනවා මෙතන. මම download කරන් ඉන්නේ. ඊළඟට ඒක download කරගෙන section 3 කියන එකට යන්න. හරි ඊට පස්සේ start attempt දෙන්න. හරි ඉස්සෙල්ලාම අහනවා the following figure illustrates the sample records for product query in the Power Query editor. You are required to match the most appropriate date type for each field. So date එක නම් date එක දාලා date type එක වෙන්නේ කෙලින්ම date. හරිද? ඊට පස්සේ cost per unit කියලා කියන්නේ decimal මේක පෙන්නනවා decimal number එන්න පුළුවන් එකක්. ඒකින්ද fixed decimal number දෙනවා. ඊට පස්සේ product code එකට අපි දෙනවා text කියන එක. කරන්ට් ස්ටොක් එකේ මොකොත් මේ ඩෙසිමල් නම්බර් ඉන්නේ නැහැ. අපි කවුන්ට් කරන නම්බර්ස් වලින් තමයි කරන්ට් ස්ටොක් එක කියන්නේ. ඒතකොට ඒකින්ද අපි දෙනවා හෝල් නම්බර්. ඒ වගේ අර පොඩ්ඩක් මේ හිතලා ඒ ටික දාන්න පුළුවන් අපිට. නැත්තම් ඒකේ තියරි මේ ස්ලයිඩ්ස් වලක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් පාඩම් කරගන්න. ඊට පස්සේ අපි යනවා දෙවෙනි ක්වෙස්චන් එකට. The Excel workbook name final demo data one, which is located in a separate folder at LMS, consists of two sheets, namely sales and products. The sales sheet consists of sales information and the product sheet consists of product information. You are required to load the dataset into the Power BI query editor and perform the following tasks. So මේ කියන මේ ෆයිල් එක load කරගන්න කියලා තමයි load කරන කලින් මේ Power BI query editor එකට දාගන්න කියලා තමයි කියන්නේ. අපි ඒක දාගමු. අර download කරගත්ත ෆයිල් ටික. ඒතර ඒකේ මොකද්ද Excel එක. හරිද? මේක Excel workbook එක. ඉස්සලාම බලන්න මොකද්ද ෆයිල් type එක කියලා. හරිද? ඒතර Excel workbook නම් අපිට මෙතනින් data type ගිහින් Excel workbook දෙන්න පුළුවන්. final demo data open කරගත්තා. ඊට පස්සේ මෙතන පේනවා මේ ෆයිල් එක ඇතුලේ product සහ sales කියලා දෙකක් තියෙනවා. ඒ දෙක අපි transform කරගමු. load කරගන්න කලින් අපි මේක මොකද edit කරගන්න ඕනේ. core editor එකට ගිහිල්ලා. හරි. ඊට පස්සේ අමේදීන් හරි ඊතර මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඊතර මේක කරන්න කියන්නේ in the products table make the first row as header. product table එකේ පළවෙනි row එකට දැන් මේවල මෙතන පේනවා මේ දැක්ක product ID product category කියන එක දෙවෙනි row එකට තමයි ආවිත් තියෙන්නේ. නමුත් මේක එන්න ඕනේ first row එකට. ඒ හින්දා මෙතන මේ option එකක් තියෙනවා use the first row as headers. හරිද? මේක දෙන්න. එතකොට auto adjust වෙලා එනවා මේක. එතකොට ඒක හරි. ඊට පස්සේ in the sales table change the revenue data type to fixed decimal. එතකොට sales table එකේ revenue data type එක fixed decimal කරන්නලු. හරි. එතකොට මේ revenue එක මේක අපි මේ දැනට තියෙන decimal number වලින් මේක fixed decimal number කරන්න. එතකොට මේ වගේ ෆයිල් එකක් දුන්නොත් ඔයාලට මේක කිව්වත් නැතත් අනිවාර්යෙන් මේ ටික adjust කරලා තමයි අපි load කරගන්නේ. දැන් මෙතන data එකේ වෙන මොකක් හරි data type එකක් දීලා තිබ්බොත් ඒක අපි date වලට වෙනස් කරගන්න ඕනේ. හරිද? ඒ වගේ අනිත් ඒවාත් දැන් අර first row as header කිව්වා වගේ ඒ වගේ වෙනස් කරගෙන තමයි මේක load කරන්නේ. load කරගෙන මෙතන තියෙන option එක close and apply කියලා. මේ උඩ මේක icon එක click කරා. හරි. හරි load the board ඊට පස්සේ load කරා. add a card to display sum of revenue. අන්න. මෙතන අපිට කියනවා card එකක් add කරන්නලු revenue එක පෙන්වන්න. ඉන්න මේක load වෙනකන් මේ මම කරලා පෙන්වන්නම්. හරි load වුණා කියලා ඔයාලට දැනගන්න පුළුවන් මෙතන මේ දෙක ඇවිත් තියෙන්නේ tables දෙක. ඊට පස්සේ කියන්නේ sum of revenue එක පෙන්වන්න card එකක් දාන්න. ඒත් card ඔය visuals ඔය card එක අයිති වෙන්නේ visuals වලට. visuals කියන දේ මෙතන තියෙන ප්‍රධාන ලෙස අපිට donut chart එනවා මේ question වලදී. ඊළඟට මේ තියෙන card කියන එක ඊට පස්සේ matrix තියෙනවා, tables තියෙනවා. ඔය වගේ ගොඩක් visuals තියෙනවා. මේ කියන එක අපි මෙතන add කරන්න ඕනේ. add කරන්න මෙතන ගිහින් click කරනකොට තමයි add a card to
display sum of revenue. So sum of revenue තියෙන sales වල. එතකොට මෙහෙම ගියා revenue එකට ටික් එක දාගත්තා. ඒ ටික් එක දාගද්දි මෙන්න මේක සිලෙක්ට් වෙලා තියෙනවා. බැරි වෙලාවත් දැන් මේක සිලෙක්ට් කරලා නැතුව මෙහෙම තිබ්බොත් එහෙම මෙහෙම තියෙන revenue දාගත්තොත් එහෙම පෙන්නන්නේ නැහැ. ඉස්සලම් කාඩ් එක දාන කාඩ් එක සිලෙක්ට් කරලා සිලෙක්ට් වෙලානේ කාඩ් එක සිලෙක්ට් මේ චූස් කරාම මේක සිලෙක්ට් වෙලා තියෙනවනේ. ඊට පස්සේ revenue එක දාන්න. So මේක තමයි sum of revenue එක. හරිද? ඊට පස්සේ කියන add a slicer to display the category. So category එක display කරන්න slicer එකක් දාන්න. So slicer එක අපි add කරද්දි මෙහෙම එළියෙන් click කරගන්න මෙහෙම. එකපාරක් click කරලා. එතකොට slicer එක නැත්තම් අපි මේකම තමයි slicer එක විදිහට වෙනස් වෙන්නේ. හරිද? ඒකින්ද මෙහෙම එළියෙන් click කරගෙන slicer එක add කරගන්න. එහෙම visual එකක්ම දාද්දි ඒ visual එකට දාලම එළියෙන් click කරගෙන තමයි visual එක වෙනම add කරන්න ඕනේ. හරි slicer කියලා කියන්නේ මෙන්න මේක. හරිද? මේක click කරගන්න. So slicer එක දාගත්තා. slicer එක දාගන්නේ category එක පෙන්වන්න. හරි. category එක තියෙන්නේ product එක. අන්න product එක ගිහින් category tick එක දාගන්න. එතකොට slice එකේ category එක පෙන්වනවා. ඊට පස්සේ අපිට කියනවා save the Power BI file in Z drive as queued. දැන් මගේ එක Z drive එකක් නැහැ නේ. එහෙනම් මම මේක save කරගන්න save as කරගන්නවා. browser device. තමන්ට කැමති මේ file එක save කරගන්න. Q2 කියලා. හරි. ඊට පස්සේ කියනවා save the Power BI is හරි what is the sum of sales value in youth අන්න youth category sales එක අපි එතකොට මෙතන දැන් categories ටික තියෙනවනේ මෙතන අපි youth එක select කරගන්න එතකොට auto මෙතන youth එකට දාලා revenue එක පෙන්නනවා ඔන්න ඔච්චරයි මේකේ කරන්න තියෙන්නේ youth එකට දාලා revenue එක මෙතන පෙන්නන 1.93 හරි එතකොට ඒක තමයි උත්තරේ හරි ඊට පස්සේ අපිට තියෙන්නේ ඊළඟ ෆයිල් එක CSV ෆයිල් එක final demonator 2 CSV විතර අපි ඒක ඉස්සල්ලාම මේ ඇඩ් කරගන්න ඕනේ අපි new එකට යන් blank report එකට හරි ඒකේ අපිට තියෙන CSV ෆයිල් එක මෙතනින් get data ගිහින් text CSV ගියා final demo data 2 කියලා ෆයිල් එකක් තමයි තිබ්බේ හරි මේ තියෙන්නේ මේක අපි ඕපන් කරගත්තා මම හිතන්නේ මේක නම් මොකොත් මේ transform කරන්න තියෙනවා කියලා මේක අපි එහෙම ලෝඩ් කරගමු මොකද ලොකු දෙයක් වෙනස් කරන්න පේන්නේ නැහැ හරි ෆයිල් එක ලෝඩ් වුණා ඊට පස්සේ කරන්න තියෙන්නේ the company offers a 2% bonus on revenue you are required to calculate the bonus by adding a new column to the table create the relevant tax function and commit it so මේක අපිට අලුතෙන් කොලම් එකක් හදන්න තියෙනවා බෝනස් එක තමයි කැල්කියුලේට් කරන්න තියෙන්නේ. ඒතර මෙතන ඔයාලා අයිනෙම තියෙනවා බෝනස් කියලා එකක්. ඒක කෙලින්ම කොපි කරගන්න අපිට හදන්න තියෙන කොලම් එක. නිව් කොලම් එක. ඒතර නිව් කොලම් එක හදන්නේ මේ ෆයිල් එක යටතේ. හරිද? ඒතර මේ ඉස්සල්ලාම ඔයාලා කරන්න ඕනේ මේ ෆයිල් එක එකපාරක් ක්ලික් කරගන්න මෙතන ගිහිල්ලා. ක්ලික් කරගත්තාම උඩින් මෙතන auto tables tools කියලා එනවා. ඒතර මෙතන තියෙනවා new column. කොලම් එකක් හදා ගන්න ඕනේ. new column එක දෙන්න. ඊට පස්සේ මෙතන DAX function එක අපිට ගහන්න එනවා මේ row එකේ. ඊට පස්සේ අපි අර කොපි කරගත්ත බෝනස් එක මෙතන පේස්ට් කරගන්න. ඒතර ඒකනේ නැත්තම් මේ කොපි කරගන්න එක ලේසි මොකද ටයිප් කරනවා මොකක් හරි ස්පෙලිං එරර් එකක් ආවොත් ආන්සර් එක වැරදිනවා. ඒක කොපි කරලා එහෙම පේස්ට් කරගන්න. ඊට බෝනස් එක ගන්න ඕනේ රෙවෙනියු එකට 102ක්. හරිද? ඒතර රෙවෙනියු එකට 102ක් ගදී මෙතන රෙවෙනියු කියලා ටයිප් කරගන්න. රෙවෙනියු කියලා ටයිප් කරද්දී ඔටෝ මෙතන පෙන්නනවා රෙවෙනියු කියන මේ ටේබල් එක තියෙන්නේ මෙන්න මේ ෆයිල් එකේ කියලා. හරිද? මෙන්න මේ ෆයිල් එක. ඒතර එතන එන්ටර් කරගන්න. එන්ටර් කරගත්තාම රෙවෙනියු ඕක තමයි රෙවෙනියු එක. උඩින් අර කලින් ෆයිනල් මේ ෆයිනල් ඩිමෝඩ් එක තිබ්බට රෙවෙනියු එක තමයි මෙතන අදහස් වෙන්නේ. ඒක තියෙන රෙවෙනියු එක තියෙන්නේ ඒ ෆයිල් එකේ. කියලා තමයි මෙතන අයිඩියා එක එන්නේ. ඒතර මේකට අපි දෙනවා 102ක බෝනස් එක. 102ක් කියලා කියන්නේ 0.02ක්. හරිද? මෙන්න මෙච්චර මේක ගන්න. ඊට පස්සේ මේක කමිට් කරන්න.
කමිට් කරාම වලට මෙතන මේ කොලම් එකක් එනවා බෝනස් කියලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකේ dex function එක. dex function එක කියලා කියන්නේ මෙන්න මේක. මෙතන control A කරගෙන ඒ ඔබලා copy කරගන්න. ඊට පස්සේ මෙතන paste කරගන්න බෝනස් එක. හරි. එතකොට මේක තමයි උත්තරේ වෙන්නේ. ඊළඟට කියනවා the company expects a fluctuation in demand next year in the range of -10% to 10%. You are required to add the parameter ranging between -10% and 10% with 5% intervals. The parameter name is change. parameter හදන්න තියෙන්නේ parameter එකේ name එක change. මේක change එක copy කරගත්තා. එතකොට parameter එකක් අපි හදන්නේ මෙහෙම interface එක තියෙනවනේ. modeling කියන tab එකක් තියෙනවා. modeling tab එකට ගියා. new parameter ගියා. numeric range කියලා තියෙනවා. ඒකට ගියා. ඊට පස්සේ parameter name එක අපි copy කරගත්ත එක දාගන්න change කියලා. ඊට පස්සේ අපි මෙතන මේ 10% නේ තියෙන්නේ. 10% ගත්තම decimal numbers තමයි තියෙන්නේ. හරිද? decimal numbers තියෙන හින්දා මෙතන minimum එක අපිට දාන්න පුළුවන් -0.1 කියන්නේ -10% එක තමයි මෙතන අපි interpret කරන්නේ -0.1 කියලා. මෙතන maximum එක නිකන් 0.1 කියලා දාන්න. හරිද? increment කියලා කියන්නේ මෙන්න මෙතන තිබ්බ මේ interval එක. ඔය interval එක තමයි increment එක කියලා කියන්නේ. ඒක දැන් 105ක් තියෙන්නේ 105ක් කියලා කියන්නේ 0.05. ඔච්චර ගන්න නේම් එක දාගත්ත මේ තුන දාගන්න. හරිද? ක්‍රියේට් කරගන්න. එතකොට අලුත් පැරාමීටර් එකක් මෙතන වල පෙන්නයි තව ටිකකින්. හරි. change කියලා name එක change නේ change කියලා මේ ක්‍රියේට් කරනවා. ඊට පස්සේ මෙතන ක්ලික් කරගන්න. අපිට මොකද dex function එක තමයි අහන්නේ. ඊට පස්සේ මේක මේ function එක copy කරගන්න. ඊට පස්සේ මෙතන paste කරගන්න. එතකොට මේක තමයි answer එක. හරි ඊළඟට තියෙනවා you are required to calculate the sum of the bonus using a method. bonus එකේ sum එක calculate කරන්න තමයි තියෙන්නේ. මේවා අපි අර first year කරේ මේ sum ගත්ත average ඒ වගේ function අරගෙන මෙතනත් ඒ වගේම තමයි. ඒතකොට ඒකේ dex function එකේ name එක sum bonus. sum bonus කියන එක copy කරගත්තා. measure එකක් හදන්න තියෙන්නේ. එහෙම ගියා. මේ file එක select කරගත්තා. මෙතන select කරගන්න. ඊට පස්සේ new measure ගියා. new measure ගිහින් අපි මේකට name එක දාන්න ඕනේ. අපි අර copy කරගත්ත එක double click කරගෙන sum bonus කියන එක paste කරගන්න. sum bonus කියලා කියන්නේ bonus එකේ sum එක. ඉස්සෙල්ලාම අපි ගහනවා function එක. sum කියලා ගැහුවා. ඊට පස්සේ ගහනවා bonus කියලා. bonus කියලා ගහද්දි auto අර මම අර කලින් කිව්ව එක එනවා. file එකත් එක්ක bonus එක. bonus එක තමයි දෙන idea එක. file එක auto එන එක. ඒක ගණන් ගන්න එපා. bonus කියන එක එනවා නම් හරි. හරිද? ඊට පස්සේ brackets එක bracket එකක් දාගන්න. මේ මෙතන එක brackets එක අරවට පේනවා. මෙතන brackets එක නිකන් අර මේ highlight වෙලා තියෙනවා. මෙතනත් highlight වෙලා. ඒ කියන්නේ equation එකම bracket එකෙන් cover වෙලා තියෙන්නේ. ඒක එහෙම වෙන්න ඕනේ. නැත්නම් දැන් හිතන්න ඔයාලා තව bracket එකක් දැම්ම කියලා. තව bracket එකක් දැම්මම මෙතන යටින් ඉරක් මේක රතු වෙලා තමයි පෙන්වන්නේ. ඒකින් ඒ කියන්නේ මේ bracket එක අනවශ්‍යයි. ඒතර මෙතනින් තමයි bracket එක සම්පූර්ණ කියලා ඔයාලට idea එකක් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේක control A බලලා copy කරගන්න. මෙතන මේ paste කරගන්න. ඊට පස්සේ කියනවා you are required to calculate the sum of revenue after bonus. Sum of revenue after bonus using a measure. Create the relevant DAX function and commit it. මේක DAX function එක හදන්න තියෙන්නේ measure එකකින් sum of revenue after bonus. ඒකේ name එක වෙන්නේ net revenue. net revenue කියන එක copy කරගන්න. ඊට පස්සේ මේක select කරගන්න final demo data කියන එක new measure එකක් හදන්න තියෙන්නේ. measure එකේ name එක net revenue. දැන් අපි මේකෙදී ටේබල් එකට වඩා අපි මේක ගන්නවනේ දැන් මේකේ revenue sum of revenue after bonus bonus එකක් ගන්නවා revenue එකක් ගන්නවා. ඒ වගේ අර ටේබල් දෙකක් තුනක් වගේ සම්බන්ධ වෙද්දී අපි දානවා function එකක් sumx කියලා. එකතු ඒ කියන්නේ ටේබල් දෙක එකතු කරන්න අඩු කරන්න වගේ දේවල් යොදාගද්දී අපි sumx කියන function එක තමයි දාන්නේ. මේක sumx කියලා type කරලා enter ඔබා ගන්න. ඊට පස්සේ මේ වලට පෙන්නනවා equation එක දාන්න ඕනේ හැටි. හරිද? ඉස්සලාම දාන්න table එක. table එක කියලා කියන්නේ මේ final demo data කියන එක. ඒක අපි type කරගන්නවා final demo data. ඒතර auto වෙනවා enter එක ඔබා ගන්න. ඊට පස්සේ කමාවක් දාන්න. දැන් තමයි අපිට expression එක ඔය කියලා තියෙන expression එක දාන්න තියෙන්නේ. හරිද? ඒතර මේ කරන්න තියෙන්නේ sum of revenue after bonus නේ. ඒතකොට sum of revenue after bonus. ඒ කියන්නේ revenue එකට පස්සේ revenue එක. මේ bonus එකට පස්සේ revenue එක. හරිද? ඊට පස්සේ මෙතන ඉස්සලාම දැන් අපි තියෙන revenue එකට දාගන්න. revenue එක දාන්න. type කරන revenue එක. අන්න උඩින් එනවා final eliminator revenue. ඒක enter ඔබා ගන්න. ඊට පස්සේ මේකෙන් අපි අඩු කරන්න ඕන bonus එක. sum of revenue after bonus. අන්න bonus එක අඩු කරගන්න. එතකොට මෙතන යටින් එනවා final eliminator bonus කියලා. ඒක select කරගන්න. ඊට පස්සේ මේක තමයි උත්තරේ. හරි වරහන වහන්න. එතකොට sum of revenue after revenue එකට පස්සේ bonus එකට පස්සේ revenue එක. එතකොට මේක තමයි උත්තරේ. මේක copy කරගන්න.
හරි. එතකොට ඊළඟට create a measure to calculate new revenue. The new revenue is the revenue after applying මේක කියන්න තියෙන revenue එකට apply කරන demand sheet අපි අර කලින් හැදුවේ parameter එක අන්න ඒක add කරනලු මේකට කියන්නේ ගලපන්න. The name of the function is new revenue. You know this syntax. New revenue equal revenue into 1 plus change. එතකොට revenue එකට අර change එක ගලපන්න කියලා තමයි කියන්නේ. අපි යමු කොහොමද ඒක කරන්න කියලා බලන්න. එතකොට ඒක තියෙන්නේ මොකද්ද? ඒක හදන්න තියෙන්නේ new revenue කියලා. හරිද? so new revenue කියන එක copy කරගන්න. ඒක තියෙන measure එකක් හදන්න තියෙන්නේ. හරිද? එහෙම ගියා. මේක මේ ෆයිල් එක select කරගත්තා. new measure ගියා. මෙතන paste කරගත්තා new revenue. මෙතන වැඩියෙන් space එක නක paste කරගත්තා. මේක space එක පොඩ්ඩක් අයින් කරන්න. ඊට පස්සේ මෙතන space එක equal එකට පස්සේ space එකක් තියලා අපි පටන් ගමු මේ function එක. ඒක කරන්න තියෙන්නේ revenue එකට demand එක ගලපන්න. ඒතර මේකෙත් අර එකට වඩා tables ටික සම්බන්ධ වෙන හින්දා අපි sumx කියලා දාගන්නවා. sumx function එක. ඊට පස්සේ table එක දාගන්නවා final demo data 2 කියලා. ඊට පස්සේ කමාවක් දානවා. කමාවක් දාලා අපි දැන් තමයි expression එක ගහන්නේ. ඒතර මේකේ තියෙන්නේ revenue එකට demand එක ගලපන්න මේ change එක ගලපන්න demand change එක. revenue කියලා මේක type කරගත්තා. enter බාගත්තා. ඊට පස්සේ කරන්න තියෙන්නේ අපි මේ demand change එක ගලපන්නේ මේක අපි into මේ multiply mark එක දාගත්තා. ඊට පස්සේ වරහණක් open කරගන්න. ඊට පස්සේ 1 plus demand change කියලා මෙතන type කරගත්තා නම් හරි. change value කියලා auto මේක එනවා. තියෙන එක අපිට එනවා. ඒතර ඒකනේ ගලපන්න ඕනේ. හරියට brackets එකක් වහගන්න brackets එකක් වහගත්තම ඕගොල්ලන්ට පේනවා මෙතනින් තමයි ඉවර වෙන්නේ. නමුත් මෙතනින් මේකනේ මේක විතර නෙමෙයි අදාළ වෙන්නේ මේ expression එකට මේ මුළු එකම අදාළ. ඊට පස්සේ තව bracket එකක් දාගන්න. අන්න එතකොට හරි. expression එක fully covered. හරිද? එතකොට මේක තමයි මේ expression එක revenue එකට අපි demand change එක ගලපලා තියෙන්නේ. demand change එක තියෙන percentage එකක් අපි ඒකට එක එකතු කරපුවාම අපිට revenue එකේ අලුත් revenue එක ගන්න පුළුවන් new revenue එක. හරි. ඒතර මේක කෙලින්ම copy කරගන්න. ඊට පස්සේ මෙතන paste කරගන්න. හරි. ඊට පස්සේ කියනවා you are required to sorry අරගේ කලින් තිබ්බනේ පොඩි ප්‍රශ්නයක් මේකේ. මේක තියෙනවා මේ add a card to display the new revenue. මේක මේ මොකුත් ඒක answer එකට බලපාන්නේ නැහැ. ඒතකොට ඒක මේ අපිට දැන් අදාළ වෙන්නේ නැහැ මේ ටික කරන්න ඕනේ නැහැ. ඕන මේක දාන්න add a card display new revenue කියන දාගන්න පුළුවන්. card කියන මෙතන තියෙන card එක දාගත්තා. මේකට අපි දාගත්තා new revenue. ඉතින් new revenue එක ඉතර මේක කරන්න තියෙන මේක තමයි answer එක. new revenue එකේ dax function එක තමයි අහන්නේ. then හරි ඊළඟට you are required to create a donut chart. donut chart එකක් දාන්න තියෙන්නේ. so sum of units per year. හරි donut chart එකක් දාමු අපි. අපි මේ හදාගත්තේ මෙතනින් අයින් නැත්තම් මොකද පැටලෙනවා පස්සේ. donut chart එකක් දාගන්න. හරිද? donut chart එකක් දාගත්තා. මොකද්ද පෙන්වන්න තියෙන්නේ මේකේ? sum of units per year. sum of units per year. අවුරුද්දට අනුව අවුරුද්දෙන් අවුරුද්ද units ටික පෙන්වන්න තමයි තියෙන්නේ. ඉතින් අපි year එක දාගමු. මොකද ඒක ලේසි. හරිද? මෙතන date එකට ගියා date hierarchy කියලා දෙනවා. year එක ටික් කරගන්න. එතකොට years ටික මෙතන වැටෙනවා. ඊට පස්සේ units ටික පෙන්වන්න තමයි තියෙන්නේ sum of units. හරි. ඊට පස්සේ මේක අහන්නේ 2021 sum of units percentage එක. එතකොට 2021 percentage ගන්න මෙතන 2021 click කරගන්න. එතකොට මෙතන highlight කරනවා 2021 units percentage එක 13.54යි. එතන මෙතන වෙන type කරනවා 13.54යි. හරි. එතකොට ඊළඟට ඒක තමයි මේ උත්තරේ මෙතන percentage දාන්නම උත්තරේ වැරදිනවා. ඊට පස්සේ කියනවා you are required to add a slicer for markets. Change the slicer setting style as tiles. Add a slicer for market. market එකට slicer මේක අපි අයින් කරගමු කලින් හදාගත්ත එක. ඊට පස්සේ අපි slicer එකක් දාමු. slicer දාගන්න මෙතන මේ තියෙන slicer එක. slicer for markets. market විදිහට market දාගත්තා. add a slicer for market. change the size setting style in the tiles. මේක tiles කියලා වෙනස් කරනවා. මෙතන වෙනස් කරගන්නේ මෙතන visuals කියලා visualization කියන එකක් තියෙනවා.
format to visual කියන එක එතන slicer settings වලට ගියාම මෙතන tile කියන එක තියෙනවා. හරිද? tile එක දාගෙන මෙතන tiles වගේ මේක visualize වෙනවා. හරිද? ඊට පස්සේ කියනවා sum of revenue of Asia. Asia එකේ revenue එක පෙන්වනවා. Asia එකේ revenue එක පෙන්වන්න අපිට වෙනම මේක දැන් click කරන්න තියෙන්නේ. මේක එළියෙන් click කරගෙන Asia එකේ revenue එක පෙන්වන්න අපි card එක add කරගන්න ඕනේ. ඒක question එකේ කියන්නේ නැහැ. නමුත් අපි card එක add කරගන්න ඕනේ. එතකොට මෙතන මේක select කරගෙන revenue එක පෙන්වන්න. තර සම්ම ්‍රවනික පෙන්න්න මෙතන සිරෙක් ලදින ඔස්ට්‍රේලිය ම සිරක් කරප එක අපි ඕන ඒසිය ඒශයක තියෙන සිස්සර දෙශම දෙකයියට තන සිරෙක් කරගෙන තර ටෝ මෙතන පෙන්න්නවා හරි තර මෙතන දාගන්න ඉස්සරයි දශම දෙකයට සම්ම ්‍රවනික of ඒසිය හරි ඊට පස්ස කියනවා මේක මේ පොඩි ප්‍රශ්න අතර මේ ප්‍රශ්න දෙක මාරුව වෙලා තියෙන්නේ අපි ඉන්න මේ ප්‍රශ්න පොඩ්ඩක් කියවලා මෙතන තියෙනවා මේට්‍රික්ස් එකක් හදාගන්න ඊට පස්සේ මේ ප්‍රේම ප්‍රශ්නේ අහන්නේ මේ මේට්‍රික්ස් එකට අනුව මේට්‍රික්ස් එකක් හදාගමු රෙවෙනියු එකයි නිව් රෙවෙනියු එකයි දාලා මාකට්ස් වලට හරිද අපි මේට්‍රික්ස් එක හදාගමු ඉස්සෙල්ලාම හරි මේ ප්‍රශ්නේ කරලා නැත්තම් හරිද එතන මේ කියනවා what is the sum of revenue add a new page and create a matrix to show revenue හරි new page එකක් දාවි new page එකක් ගන්න දාගමු ප්‍රශ්නේ කියන ඉඳ ඊට පස්සේ matrix එක add කරගන්න matrix එකේ දාන්න ඕනේ මාකට් එකට දාලා revenue එක new revenue එක මාකට් එකට ඉතලා මාකට් එක දාගන්න ඊට මාකට් ටික වැටෙනවා ඊට පස්සේ දාගන්න revenue එක ඊට පස්සේ දාගන්න new revenue එක හරිද ඒතර කොහොම තමයි ඉන්නේ ඒතර මේකේ අහන්නේ sum of revenue of Asia sum of revenue of Asia අන්න මේ තියෙන්නේ Asia එක ඉතින් දැන් right click කරගන්න right click කරගත්තාම copy කියලා එනවා copy value දෙන්න Asia එකේ value එක මෙතන paste කරගන්න හරි මේක තමයි Asia එකේ sum of revenue එක හරි ඊට පස්සේ යම් මේ question එකට මේක කරන්න තියෙන්නේ මේ question එක තමයි මේ දෙක පොඩ්ඩක් මාරලා තියෙන්නේ මේක conditional formatting දාගන්න තියෙන icon යටතේ හරිද so මේක දාගන්න මෙහෙම දැන් table එක පැදලා තියෙනවා table එක පැත්තකින් දාගමු මේක table එක select කරගන්න ඊට පස්සේ මෙතන දෙනවා sum of revenue කියලා මෙතන මේ යටට මේ තියෙන row මේ arrow එක click කරගන්න ඒක click කරගම conditional formatting කියලා එනවා ඒකට ගියාම තියෙනවා icons කියලා මේ question එක කියන්නේ icons කියන්නේ හරිද ඉතින් icons එතන යන්න ඊට පස්සේ yellow color flag එකක් දාගන්න range එක තියෙන 0 to 38 million green color flag එකක් දාගන්නලු 38 million to 50 million හරිද අපි ඒක කරගමු මෙහෙම ගියාම අර conditional formatting එක ගියාම මෙහෙම interface එකක් තමයි එන්නේ. ඒතර මේක අපිට criterias දෙකයි තියෙන්නේ. ඒකින්ද අපි තුන්වෙනි එක අයින් කරගන්නවා. ඒතර මේ ඔක්කොම තියෙන numbers වලින් financial values වලින් තමයි තියෙන්නේ. ඒකින්ද අපි number කියන හතරම දාගන්නවා. එතකොට flag එක වෙන්නේ මෙතන icons තියෙන අපිට තියෙන කහ flag එක දාගන්න තියෙනවා 0 to 38 million එකට. ඊට පස්සේ 38 million එකේ ඉඳන් 50 million වෙනකන් green flag එක දාගන්න. ඊට පස්සේ අපි numbers ටික දාමු. මෙතන 0 කොහමද? මෙතන 38 million අපි copy කරගෙන යමු මෙතනින් 38 million මෙතනත් 38 million හරි එතන මෙතන 50 million අපි එකත් copy කරගමු එතන දාමු 50 million ඒතර ඔච්චරයි මේක කරන්න තියෙන්නේ ඊට පස්සේ ඕකේ දෙන්න අන්න එතකොට අපිට green flag දෙයක් බලාගන්න පුළුවන් ඇමරිකාවෙන් ඒෂියාවල හරි එතකොට අපිට මේක අහන්නේ green flag කෝකෙද තියෙන්නේ කියලා ඇමරිකාවෙන් ඒෂියා හරි ඊට පස්සේ ඒක හරිනේ question එක අපි කොහොම හරි එතකොට මේ ටික තමයි කරන්න තියෙන්නේ finish attempt දෙන්න submit all and finish හරි එතකොට මේක මේ ලකුණු 23ක් තමයි තියෙන්නේ මොකද මේක එක ප්‍රශ්නයක් කේස් එකක් තියෙනවා ඒක සිස්ටම් එකේම මැරෙද්දි අපි මේ දාපු ආන්සර් එක හරි මේ එතකොට මේක තමයි මේක විතරේ ප්‍රශ්නයකට තියෙන අනිත් ටික ඔක්කොම හරි එතකොට ඔය ටික තමයි Power BI වල තියෙන්නේ question වල හරි thank you good luck එන ඔක්කොටම